පළමුවන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා කියලා කියන්නේ හිටපු ශුද්ධෝ සභාවේ නායකයාණන්. ඒ වගේම රෝමයේ අගරදුගුරුතුමාණන්. මෙතුමා වතිකානුවේ රාජ්‍ය නායකයාද වනවා. මෙතුමා මෙලවට එළිය ලබන්නේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හීදී. එතුමා පූජකයෙකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුල් වෙන්න කලින් කෙටි කාලයක් රසායනාගාර තාක්ෂණික ශිල්පියෙක් වශයෙන්ද රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරලා තියෙනවා. මෙතුමා 1969 දී ජේසු නිකායික පියතුමෙකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 ඉඳලා 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කරලා තියෙනවා. 1998 වර්ෂයේදී බුවනෝස් අයර්ස්හි අගරදුගුරුතුමන් ලෙස මෙතුමා පත් කරපු අතර 2001 වසරේදී දෙවන ජුවාන් පාවුලුතුමා අතින් කාදිනල් ධූරයට ඔසවන ලැබුවා. 2013 පෙබරවාරි 28 වන දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය ධූරයෙන් ඉල්ලා අසීමත් සමග හිස් වූ පාප් තනතුර සඳහා එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල්තුමාව තෝරාපත් කරගන්නා ලදී. සාමාන්‍ය ජීවිතයේදී ප්‍රැන්සිස් පාප්තුමන් ඉතාම නිහතමානී සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසලනවා. එපමණක් නොවේ දුප්පතුන්ට නිතරම දයාවන්ත පියෙකු මෙතුමා දෙවිපියාණන්ගේ අසීමිත දයාව පිළිබඳ ජීවමාන සාක්ෂියක් වුණා. ශුද්ධ සභාව වඩාත් විවෘත හා කාලානුරූපී විය යුතුය යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම මාක්ස්වාදී සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කළ අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ් ගැනීම වැළැක්වීමේ උපක්‍රම, සමලිංගිකාත්වය, කාන්තාවන් සඳහා පූජාත්තරය පිරිනැමීම හා පූජකතුමන්ලාගේ බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳ වූ ශුද්ධ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම මෙතුමා ආරක්ෂා කරන ලදී. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහගත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් තම හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වේ ප්‍රශංසා යන විශ්වලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට එතුමා සමත් වුණා. පාප් පදවියට පත්වීමෙන් පසු ප්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වුණේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ යන්නයි. පාප්තුමන් උපත ලැබලා තියෙන්නේ 1936 දෙසැම්බර් 17 වෙනි දින ආජන්ටිනාවේ බුවෙනෝස් එයර්ස්හි ෆ්ලෝරේස් කියන දිස්ත්‍රික්කයේ. දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස තමයි ඔහු උපත ලැබලා තියෙන්නේ. එතුමාගේ පියා මාරියෝ ජෝසේ බර්ගොග්ලියෝ නම් වුණා. එතුමා ඉතාලියෙන් ආජන්ටිනාවට සංක්‍රමණය වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්. ඔහුගේ මව රෙජිනා මාරියා සිවෝරිය ගෘහණියක් වෙච්ච ඇය ආජන්ටිනාවේ බුවෙනස් එයර්ස්හි උපත ලබා ඇතත් ඇයට තිබුණේ ඉතාලි සම්භවය. 1929 වර්ෂය වනතුරුම මාරියෝ ජෝසේලා ජීවත් වෙලා තිබුණේ ඉතාලියේ. ඒ වුණත් 1929න් පස්සේ මෙම පවුලේ උදවිය ආජන්ටිනාවේ පදිංචියට පැමිණිලා තියෙනවා. මොවුන් මෙසේ ඉපදුණු මුල් ගම්බිම් වෙනස් කිරීමට හේතු වෙලා තියෙන්නේ මුසලෝනිගේ පාලනයට තියෙන විරුද්ධත්වය අකමැත්ත බව පැවසෙනවා. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සහෝදරියයි. මරියා එලේනා හැරුණකොට ප්‍රැන්සිස් වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. පියා ආජන්ටිනාවේ ජීවත් වුවත් ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව පාප්තුමාගේ සහෝදරිය පවසලා තියෙනවා. කොහොම නමුත් 2025 අප්‍රේල් 21 වෙනි දින ප්‍රැන්සිස් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කළා. මිය යන විට 88 වියේ පසුවෙච්ච උන්වහන්සේ ප්‍රාර්ථනා කළ ස්වර්ගස්ථ ස්වර්ග මෝක්ෂය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.